වැට්ටි ඉවර කරන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ. ඉතින් කට්ටියල වැඩ. අපි බලමු වැට්ටි කොහොමද වෙන්නේ කියලා. ඉතින් මං හිතුවා මේ සැරේත් දෙයක් කරද්දී අනිවාර්යෙන් මම ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවානේ. ඉතින් ෂොප් එක හදන වැට්ටි ටිකත් ඔයාලට පෙන්නනවා. වැට්ටි කොහොමද යන්නේ කියලා. ඔයාලට වඩා තිබ්බොත් උතර කරගන්නත් පුළුවන්. සහ මගේ දේවල් වලදී මම දන්නවා ඔයාලත් මාත් එක්ක මං සතුටු වෙනවා වගේම සතුටු වෙනවා කියලා. එන්න මං හිතුවා ඔයාලත් එක්කත් මේ වැඩ බෙදා ගන්න ඕනේ කියලා. අපි බලමු වැට්ටි කොහොමද යන්නේ කියලා. එන්නකෝ. මේ නේම් බෝඩ් එක මෙයාලා මේ හදන් ඇවිල්ලා තින් දැන් මෙතන මේ උඩ හයිකල් ලෙවල්ලා ඒක අර අකුරු ටික ෆිට කරන්න තියෙන්නේ. යාළුවනේ ඉතින් ඔන්න අදට අපේ වැට්ටි ඉවර වෙන්නයි යන්නේ. ඉතින් අපේ බැනර් එක හරි ඊට පස්සේ මෙතන නේම් බෝඩ් එක හරි අතරින් කුල්න හරි. ඉතින් ඔක්කොම වාට මතකද දැන් ඊරෑ වෙලාව එහෙම පෙන්නුවා. ඉතින් වැඩේ ඉවර වෙද්දි දැන් අද උදේ 10යි වෙලාව. උදේ 10 වෙදි තමයි වැට්ටි ඉවරුනේ.
ඒ උන දැන් තමයි ගෙදර යන්නේ කට්ටියම නිදි මරාගෙන හැරිලා වැඩ මම නම් පාන්දර කාර් එකේ නිදාගත්තා. ඒ තරම්ම අමාරුයි. ඉතින් කොහොම හරි අපේ මාකටිං සම්බන්ධයෙන් මේ මෙතන කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ටික ඉවර කරලා තියෙන්නේ. දැන් ආයෙ තියෙන තීන්ත ගන්න තියෙනවා, රැක්ස් ටික ෆිට කරන්න තියෙනවා. ඒ වැඩ ටික තියෙන්නේ. එහෙනම් අදට මෙතනින් අපි නවත්තමු. ඊළඟට අපි